ගොඩාක් වෙලාවට අපි හිර වෙන්නේ කම්මැලිකමට වෙයි. ඇත්තටම වැඩ කරන දේවල් මඟ හරින නිසා. අපි ඉන්න තැනයි ඉන්න ඕන තැනයි අපර පරතරය පිරෙන්නේ අපේ දෛනික පුරුදු වලින්. මේ හෙට පටන් ගන්නවා කියන කතාව. ඒත් හෙට දවසත් අද වගේම ගෙවිලා යනවා. හොඳයි. මේ චක්‍රය කඩන්න නම් මුලින්ම ශක්තිමත් අත්විවරයමක් දාගන්න ඕන. බලමු කොහොමද ඒක කරන්න කියලා. මේ පුරුදු තුනම එකට බැඳිලා තියෙන්නේ. මේක තමයි හොඳ දවසක පදනම හදන උදේ රුටීන් එක. උදේම නැගිටිනවා කියන්නේ අනිත් අය නිදාගද්දි තමන්ගේ දවස තනන්න අතට ගන්න එකයි. චුට්ටක් ඇඟ හොලවන එකම වුණත් මුළු සිස්ටම් එකම හැරා. හොඳ කෑම කියන්නේ ලස්සනට එන්න විතරක් නෙවෙයි. ඒකෙන් වැඩ කරන්න ඕන ශක්තිය ලැබෙනවා. හරි. දැන් අත්විවරම ශක්තිමත්. ඊළඟට කරන්න ඕන දේ තමයි අවධානය ආරක්ෂා කරගන්න එක. මේ පුරුදු වෙලින් පුළුවන් අවධානයට බාධා කරන දේවල් අයින් කරලා වැඩේ උපරිමයෙන් කරන්න. උදේම තියෙන ශක්තිය අපතේ යවන්න එපා. අමාරුම දේ මුලින්ම ඉවර කරන්න. ඩීප් වර්ක් කියන්නේ කිසිම බාධාවක් නැතුව එකම දෙයක ගිලෙන එක. බලන්න වෙනස. අවධානයෙන් කරන පැය දෙකක වැඩ බාධා මැද කරන පැය 8කටත් වඩා වටිනවා. ඉන්න පරිසරය උදව් කරන විදිහට හදාගත්තම විනය කියන එක හරිම ලීසි. නිකන් ස්ක්‍රෝල් කර කර ඉන්න නැතුව යමක් නිර්මාණය කරන්න සෝෂල් මීඩියා අරමුණක් එතුව පාවිච්චි කරන්න. හොඳයි. දැන් වැඩ කරන්න පද්ධතියක් තියෙනවා. බලමු මේක දිගු කාලින වර්ධනයක් කරගන්නේ කොහොමද කියලා. මේ පුරුදු වලින් නිකම් කාර්යබහුල වෙන එක නතර වෙලා ඇක්ටඩම ප්‍රගතියක් දකින්න පටන් ගන්නවා. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න එක නවත්තනවා කියන්නේ හෙමින් හෙමින් පස්සට යනවා කියන එකයි. දවස සමාලෝචනය කරන එකෙන් එකම වැරද්ද ආයෙත් කරන එක නතර කරගන්න පුළුවන්. දවස රිවිව් කරලා හෙට දවස ප්ලෑන් කරන එකෙන්ම 90ක් දෙනාට වඩා ඉස්සරහට යන්න පුළුවන්. රාත්‍රිය අවසන් කරන විදිහ තමයි ඊළඟ උදේ කොහොම පටන් ගන්නවද කියලා තීරණය කරන්නේ. මෙතන තියෙන ලুকু රහස් මොකුත් නෙවෙයි මේවත් තනිකරම තෝරා ගැනීම. මේ පුඩි තීරණ තමයි හැමදාම එකතු වෙලා ජීවිතය ගොඩනගන්නේ නැත්නම් කඩලා දාන්නේ. මේ පුරුදු වලින් ජීවිතේ ගොඩනගනවද නැත්නම් බින්ද දාමනවද කියන එක තීරණය කරන්න ඕනේ. ඉතින් තීරණය මොකක්ද?